Hi, welcome back my YouTube channel. ඉතින් එන්න අද මාත් එක්ක රසම රස ෆලුදා රෙසිපි එකක් try කරන්න. ඉතින් ඔයා මගේ වීඩියෝස් මුලින් ඉඳන් බලන කෙනෙක් නම් නැත්නම් ඔයා මම අඳුරන කෙනෙක් නම් ඔයාලා මගේ වෙනසක් දකින්නව නේද? ඔව් මම කොණ්ඩේ කොටට කැපුවා. මොකද මම ඔයාලට කලින් කිව්වා මම කොණ්ඩේ වවන්න හිතාගෙන ඉන්නේ කියලා. ඒ වුණාට මම කොණ්ඩේ හීනේ. මහත නැහැ. ඉතින් මට දැන් ඕනේ මහතට දිගට වවා ගන්න. ඉතින් ඒ නිසා මම මුලින් ඉඳන්ම පටන් ගන්න මම කොණ්ඩේ කොටට කැපුවා. ඉතින් එතකොට මට දැන් මුලින් ඉඳන් කොණ්ඩේට හොඳ සත්කාරයක් කරන ගම ඝනකම් කොණ්ඩයක් මට හදා ගන්න ලේසි. අර ඉතින් මම කලින් දවස් ජෙලි එක සෙට් වෙන්න දාලා මම දැන් රෝස් සිරප් එක හදා ගන්න යන්නේ. ඉතින් මම මේ භාජනයට සීනි ග්‍රෑම් 250කුයි වතුර මිලිලීටර් 125කුයි දාලා හොඳට කලවම් කරලා දෙක දිය කරගත්තා. දිය කරගෙන ඔයාලා ලිපෙන් බාන්න ඕනේ. මේක අර මේ හොඳටම පැණි එකක් වෙලා සීනි එක ඇලෙන ගානට අර නූල් ඇදෙන පදම කියන්නේ ඒ වගේ හොඳටම ඝනකම් වුණාම තමයි ඔයාලා මේක ලිපෙන් බා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක නිමුණට පස්සේ රෝස් පාට කලරින් මේකට එකතු කරගන්න ටිකක් වැඩිපුර එකතු කරගන්න. මොකද අපේ සිරප් එක දාන්නේ කිරි එකකටනේ. එතකොට ඒක ටිකක් ෆලුදා පාට වෙන්න මේ සිරප් අපි දාන්නේ මේස හැඳි 2-3ක් වගේනේ. ඉතින් ඒක හින්දා හොඳ තද රෝස් පාටකට ඔයාලා මේ සිරප් එක හදා ගන්න ඕනේ. ඉතින් මම මූඩියෙන් භාගයක් විතර මේ පාට කලරින් දාගත්තා. ඊට පස්සේ ඒක හොඳට කූරු ගාලා මික්ස් කරලා රෝස් රසකාරකයේ රෝස් එසන්ස් දාගන්නයි මම දැන් යන්නේ. රෝස් එසන්ස් ඉතින් මම මට අවශ්‍ය ප්‍රමාණයට දාගත්තා. ඉතින් මේ රෝස් සිරප් එක කඩෙන් ගත්තත් ඉතින් ගෙදර හැදුවත් දෙකම එක රසයි. ඉතින් ඔයාලට වැඩි වියදමක් නැතුව මේක ගෙදර හදාගන්න පුළුවන්. ඔයාලත් ගෙදර නිතරම ෆලුදා හදන කෙනෙක් නම් රෝස් සිරප් එකක් හදලා තියාගන්න. ඉතින් මම ඒක නිමුණට පස්සේ හොඳට පිරිසිදු කරගත්තු විදුරු බෝතලයකට මේ රෝස් සිරප් එක දාගත්තා. ඉතින් ලස්සනයි නේද පාට? ඉතින් මම දැන් රෝස් සිරප් එක හදලා ස්කයිලිව තවල්ට නිදි කරවලා තමයි ෆලුදා එක හදන්න යන්නේ. ඔන්න දැන් දවල් 12ට විතර ඇති. මේ දවස්වලත් ගොඩක් රස්නේ. අපේ පැත්තට නම් ගොඩක්ම රස්නේ. මේ වෙලට නම් ඉන්නම බෑ. ඉතින් මේ වගේ බේම එකක් හදාගත්තාම හොඳයි. ඇඟ කූල් වෙනවනේ. ඉතින් මමත් හදලා බීලා ගෙදර අයටත් හදලා දුන්නා. ඔන්න දැන් මම හදාගත්තු රෝස් සිරප් එකෙන් හැදි 3ක් විතර දාගන්න. මොකද මේ වීදුරු ටික ලොකුයි. මේ හදාන්නේ මගේ බීම එක. ඉතින් මම හැදි 3ක් විතර රෝස් සිරප් එකෙන් දාගත්තා. ෆලුදා වලට ඉතින් තවත් අත්‍යවශ්‍යම දෙයක් තමයි අර ග්ලාස් නූඩ්ලස් එක නේද ඒකට කියන්නේ. ඉතින් ඒවා ඉතින් මට හොයාගන්නත් නෑ. ඉතින් ඒකින්ද ඒවා නම් දාන්න බැරි වුණා. ඊළඟට මම කසකසා දා ගන්නවා. කසකසා නම් මේ දවස්වල නිකන් වතුරේ දාලා බිව්වත් හොඳයි ඇඟට. ඔන්න ඉතින් මම පහුදා හදලා ගත්තු ජෙලි එක කෑලි වලට කපලා ටිකක් වැඩිපුර ජෙලි දා ගන්නවා. ඉතින් මේ වගේම තමයි ඔයාලා මේ මගේ වීඩියෝ එකට කැමති නම් යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි මගේ මේ vlogs ඔයාලා අලුතෙන් බලන කෙනෙක් නම් අද වීඩියෝ එක
මතක් කරලා මාව subscribe කරන්න. එතකොට මම දාන vlogs දිගටම ඔයාලට බලන්න පුළුවන්. පහළ තියෙන bell icon එකත් click කරොත් මගේ වීඩියෝ දාපු ගමන් ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මම වීදුරුවෙන් භාගයක් විතර ජෙලි දා ගන්නවා. මොකද ඉතින් මම ජෙලි කන්න ගොඩක් ආසයි. ඉතින් මම මේ කිරි එක ජෝගුවකට දාලා තියෙන්නේ. මම මේ fresh milk එක කඩලා ජෝගුවට දාලා උඩ ෆ්‍රිජ් එකේ කෑලි දැම්මා. මේ චුට්ටක් ගල් වෙන්නර ගොඩක් ගල් වෙන්න නෙමෙයි. මේ ලාවට වගේ චුට්ටක් ගල් වුණාම මේකට අයිස් කැට දාන්න ඕනේ නෑනේ. කිරි එක හොඳ තද කූල් විදිහට අයිස් කැට දාපුවාම මේක කූල් වෙන්නත් වෙලා යනවා. අයිස් කැට දිය වුණාම තව මේක වතුර රසත් එනවා. ඉතින් ඔයාලත් ඒ විදිහ try කරලා බලන්න. ඔයාලා ෆවුල් එකට ගන්න කිරි එක උඩ ෆ්‍රීසරේ දාලා චුට්ටක් ගල් කරලා ගන්න. ඔන්න ඉතින් මම ආයෙත් තව ජෙලි ටිකක් දැම්මා. දැන් නම් ග්ලාස් එක පිරෙන්නම තියෙනවා. ඉතින් මම ඊළඟට මේකට අයිස් ක්‍රීම් දාගන්නවා. ඉතින් ඔයාලා මම මේකට කලින් දාපු vlog එක බැලුවද? අපි බින්චුන්ගේ vlog එක. ඉතින් බැලුවේ නැත්නම් ඒකත් දැම්ම ගිහින් බලන්න. ඒකත් හරිම ලස්සන vlog එකක්. ඔන්න ඉතින් මම අයිස්ක්‍රීම් උත් දාගත්තා. මට ආය අමතකුණා මේ අයිස්ක්‍රීම් එකට උඩින් චුට්ටක් මේ රෝස් සිරප් දාගන්න. එහෙම දැම්මම මේක ලස්සනට පේනවා. ඉතින් මේක ඔයාලා දැන් මම බොද්දි හොඳට කලවම් කරන්න ඕනේ. ඉතින් හොඳට කලවම් කරපුවා මේක තව රෝස පාටට තිබුණා. ඉතින් හරිම රසයි. ඔයාලත් ගෙදරදී මේ විදිහට try කරලා බලන්න. ඉතින් මම ඊළඟ vlog එකෙන් ඔයාලට ගේන්න හිතාගෙන ඉන්නේ මගේ hair care routine එකේ එක tip එකක්. ඉතින් ඒක මම ඉක්මනටම අරගෙන එන්න. අද වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් ලස්සන vlog එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. bye.